ඉතින් අත්තන්න මල්ලු ගියත් අසවල් හැම සාධන පිළිගන්න මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ටැංකියේ heart shape එක කොහොමද හැදුනේ කියලා. ඉතින් ඔය වීඩියෝ thumbnail එක දකින්න ඇති. ඉතින් අද ඇත්තටම අපි මේ ටැංකිය ගැන ඉස්සෙල්ලා මම කියලා ඉන්න. ඉතින් මේ ටැංකියේ ඔයගොල්ලන්ට මතකයිද මම කලින් දාව වීඩියෝ එක මේ ටැංකිය ගැන කිව්වා. මේ ටැංකියේ planted tank setup එකක් තිබ්බා. ඒකේ මට කරන්න තිබ්බේ ඒක planting කරන වීඩියෝ එක තමයි මට අරන් එන්න තිබ්බේ. මම ඔයාලන්ට කිව්වේ planting කරන වීඩියෝ අරන් එනවා කියලා. ගොහනි මට ඇත්තන හිතුවයි හාට්ගේ පිළිවත් තිබන හොදයිගරින් එහින්දා සම්පූර්ණ සෙරප්පෙක් ගලෝලා මම ටැන්ගිය හැදවා ඉං ටැන්ගේ මේ ටැන්ගේ හාස්කේපවන දැන් මේ සින්න පෙන්නේ මේ ටැන්ගේ හාස්කේප් එක ඉතින් මෙන්න මේ ටැන්ගේ හාස්කේප් එක්මෝද හැදුනේ ස්ටෙප් බයි ස්ටෙප් පදවලන්න මේ විඩියෝ බලාගන්න පුළුවන්ගෙන ඉතින් ඒවගේම කියන්න ඕනේ මේ විඩියෝ යන්නේ ප්ලේලිස්ටක් විදිර ගැන මේ ටැන්කේ හැදෙන විදින්න ප්ලේලිස්ටක් විදිර ඉතින් අද වීඩියෝගේ කතා කරන්න හාස්කේප් හැදෙන එක විතරයි ඊට පස් වීඩියෝ තමයි ප්ලාන්ටිං සෙෂන් එකේ වීඩියෝ ඔයාලන්ට හම්බෙන්නේ ඉතින් කොහොමද තමයි ටැන්ගේ දේවල් මේ ප්ලේලිස්ට් එකට ඇඩ් වෙන්නේ ඉතින් ඔයාලන්ට අලුත් ප්ලේලිස්ට් එකේ වීඩියෝත් තමයි බලන්න පුළුවන් වෙන්නේ ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු හාස්කේප් එකේ හාස්කේප් හැදෙන කොහොමද කියලා බලන්න ඊට කලින් ඔයාලන්ට කියන්න ඕන තවත් අලුත් කෙනෙක් ඉන්නවා නම් අපේ channel එකට අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න ඒ වගේම අපේ පරණ වීඩියෝ බලුවේ නැත්නම් අනිවාර්යෙන් අපේ channel එකට ගිහිල්ලා අපේ පරණ වීඩියෝ බලලා මේ වීඩියෝ බලන්න සෙට් වෙන්න. ඉතින් එතකොට තීරේ ඇත්තටම මොනවද කරන්න කියලා. එහෙනම් පිටිය ගන්න තෝයමු heart shape හැදෙන මොකද කියලා බලන්න. හරි. ඉතින් අපි heart shape එක ඉස්සලාම step එක විදිහට කරන්න ඕන අපේ ගල් වර්ග ටික දාගන්න එක මෙන්න මේ line එක තියෙන. මෙන්න මේ වගේ line එකක් දිගේ තමයි අපි අපේ ගල් වර්ග ටික අතර ගන්න. මොකද ඒකට හේතුව මම මේ ලයින් එක දිගේ මවුන්ටන් එකක් මෙහෙම උඩට ගහන්න යන්නේ. ඒ කියන්නේ මෙහෙම ලයින් එකක් ගන්න ඊට පස්සේ පස් පුරවනවා ඊට පස්සේ ආයෙත් ලයින් එකක් ගහනවා පස් පුරවනවා එහෙම ලයින් තුනක් විතර ගහන්න තමයි මගේ හිතේ හාර්ඩ්ස්කේප් එකේ තියෙන්නේ. ඉතින් මේකට පාවිච්චි කරන ගල් වර්ග සහ පස් වර්ග ගැන මම පොඩ්ඩක් කියන්නම්. ඉතින් ගල් වර්ග විදිහට පාවිච්චි කරන්න ඔයගලන්ට මේ ස්ක්‍රීන් එකේ පේන මම වත්තෙන් හොයාගත්ත කළු ගල් වර්ග කීපයක් තමයි හාර්ඩ්ස්කේප් එකේදී ගල් වර්ග විදිහට පාවිච්චි කරන්නේ. ඒවගේම පස විදිර නැත්ත සොවිල්ල විදියට අපේ ටැන්ගේ අත්‍යවශ්‍යම සාධකයේ සොවිල්ල නිසා සොවිල්ල විදිරම් පාච්චි ගන්නේ බොඩ්ලු ගල් මිශ්‍ර පසක්තමා ගත් ගෙදරින්ම වාගත්ත පසක්තමා මං පාච්චි ගන්න නැතුව කඩෙන් ඇක්වේරීම් ශොප්පයින් සොවිල්ලුයි ගල්වරග අරගෙන නෙමේ ඉතින් ඕඩික පාච්චලදම් මගේ හාට්ස්කේප් හදාගන්න ඉතිං අයි බලුමේනම් අපි කිව්විදියට මෙන්න මේ ලයින්න එක දිගේ ගල් අරගටික දාලා කොහොමද ලුක්කෙක් කියලා එන ගල්ටිය දාලවලු අපි දැන් ටැන්කියට ගල්ඩික දාගෙන ඉවරයි. ඉතින් ඔයාලන්ට මම කිව්ව විදිහට මම ලයින් එක දිගේ අන්න වෙන මෙන්න මේ ලයින් එක දිගේ මම ගල්ටික ලස්සනට දාගත්තා. ඉතින් අපිට දැන් තියෙන්නේ අපිට මෙන්න මේ හිඩසට මේ ඇතුළ පැත්තේ අතිල පැත්ත අපිට ප්ලාන්ට්ස් හිටවන්න තියෙනවා. ඉතින් ඇතුළ පැත්තට අපි සොයිල් එක දාගන්න. සොයිල් එක කියන්නේ අපේ සබ්ස්ට්‍රේට් එක අපේ මං කියව බොඩ්ලු සහිත පස්ස එක. ඉතින් ඔයාලන්ට ඒක මම ඒක තමා සොවිල් ඉදිර පාච්චයන්න තිගොලන්න මේ වගේ ටැන්කයක් කොල හතරන ඕන සොවිල් පාච්චයන්න පුළුවන් හැබැයි තව අමතර වීදමක් යන ඉතිං දැන් අපි සොවිල්ල එක දා ගමිට කලින් වන්ටමං පොඩ්ඩක් උඩින් ලුක්ක වෙන්නන්න කොහොද තියන්නේ කියලා තිංවන්ට ඔන්න ඉදිරතම උඩින් ලුක්ක බලාගන්න පුළුවන්ගන්න තිංවන්ට හරිගහන්ට නිකන් හරිට කෙරෝලේ තියෙන ටැන්කියක කෙරෝලේ තියෙන දූපතක් වගේ තමා මේක හැදෙන්නේ ටැන්ක් සරප් එක හැදෙන්න ඇත්ත හාස්කේප් හදාගන්නේ ඉතින් එන අපි බොඩ්ලු සහිත පස්ස එක දාලා නැත්නම් අපේ සොයිල් එක දාලා බලමු කොහොමද සාර වැඩ කටයුතු වෙන්නේ කියලා. දකින්නදී අපි මෙන් මේතන සොවිල්ල එක පුරුවගත්ත අපි ඉතිං සොවිල්ල එක පුරුවගත්තර පස්ස පෙට දැන් කරන්න තියන්නේ
බලන්න මෙන්න මේ ලයින් එදින් අපි දැන් මේ ගහගත්තලා ඉන්නේ මෙන්න මේ ලයින් එක වගේම තව ලයින්නක් මෙන්න මෙන්න මේ හරින් ගහන ඉට වඩා පොඩ්ඩක් අගලක් දෙයක් ඉතර හිටසත් කියලා අයි මෙන්න මේ වගේ ලයින්න ගාන මෙන්න මේ පැත්ති ඉතින් අයි පැත්තකි ලයින්න ගහගන්න ඕන ඉතින් ඕලන්ට මේ සොවිල් පුරුවන් නැතුව දැඟකොල මේ වගේ හාස්කේපක් කරන ඉද කියන්න මේම සොවිල් පුරන්න ඔලන්ට පුළුවන් දවස්සක වගේ ගන්න දින මෙශ් නෙට් ඒවට පස්පුරෝල වලන්න තියන්න ප්‍රදී ඒක වක්ම ලාබයි ලබයිගෙන් එක උගක් ඉඩ හැසිරෙන අපිට මේමට කඳු වගේ ගානන අපිට ලේසි එක ඉක්මටම මේව කරගන්න නැත්ත මේක පොඩ්ඩ කරදරයිඉතින් මට දැන්ගේ බෑක් නැති ඉදම මෙහෙම පුරවල ගහන්නේ ඉතින් මෙහෙම ගහනගෙත් කිසි ප්‍රශ්යන් නැහැ ඉතින් මේ විදිර ගහන්නත් පුළුවන් ඉතින් අපිට දැන් ඉලකට තියන්නේ මෙන්න මේවාගේම ගල්තිකිරුවක් මෙන්න මේ අරයනුත් දාන්න ඉ අපි ඒ වගේ ගල්ති රොද්දාගන අයත් සොයිල් පුරගන්නවා ඉංගනම් අපි ගල්ති රෝදාව සොයිල් පුරවන බල හරිදින් ඔගොල දැන් දකින්නදී මං එක ලේරගත්දාගත්තා ඩැංකීදින් ඔගොල්ලෝ දකින්නදී මෙන්න මේ පේන ලේරක මෙන්න මේ ලේරක අපි දාගත්ත ගල්වලින් ඉරිවස්ස පසුද්දාගත්තා ඉතිං තවලේරගත් දාන්නනවා වගේම කල්තුරක් මෙන්න මේ ඒරියගෙන් කල්දුරක් කියලා ආයෙත් පස්දාගන්න ඉට පස්සේ අපිට සම්පූර්ණය වතර පොරන්න දීනඉතින් ඒවගේම කියන්න ඕන ටැංකික මෙන්න මේ පැත්ති මේ පැත්තේ පොඩි හිටසත් තියෙනවා ලොකු පොඩිනමටිකල් ලොකු හිටසක් ඉතිං ඒටස පුරවන්න මමොනහරි රිපුට් දැක්කන මක්කරි පාච්චි කරනවා නැත්තං ගල්මුණ හරි දියල තමා එක මේම කරන්න ඉතිං මේ පැත්ත බල්ලි වෙල තමයි පැත්තරෙන්නේ ඉතිං ඉන්ද මේ පැත්ත සම්පූර්ණයෙන් ඒකරනීම එනම් අල ගල් පිරිදල් බල දකින්නදී මන්දැන් අනිත් ගල්පෙලියත් දාගත්ත මෙන්න මේ පැත්තේ මෙන්න පැත්ති ගල්පේලියයි පිරිපස්සෙන් එක රුඩින් පස්සුදාගත්තා ඉතිං ඔඩියවන් කරගෙන ඉවරයි තැන් අපිට තියෙන්නේ මේ ටැන්ගේ වතුර පුරෝ ගන්න ඉතින් වතුර පුරලතමා මනම් මෙන්න මේ පැත්ත බලන්නේ නොගලන්ට මෙහෙම් බලද්දි නිකන් කල්ගොඩක් ගහලාගෙන වෙන්නේ ඉතිං ඔගලන්ට දැම්මන් උඩින් පුළ ඩුක්කැප් පෙන්න්න ඉතිං ඔගලන්ට මේ වෙන්නේ පැත්තෙන් ලුක්කවෙඉතිං මෙහෙම් බලද්දී අම්දක් වගේ පේනාඉතිං කෙලින් බලති තමයි විදියට ට්‍රයිපෝඩ් එක ඉදර ගලක් ගල් ගොඩක් ගලාගේ පේන්නේ ඉතිං මෙන්න විදිර උඩින් බලති මාන අසනත් තියෙන ඉතිං ගන්ඩ මේක පිටිපස්සේ අර උඩමලයරගේ ගල් තමා ගල් දාලා තියන්නේ අර පිටිපස්සර ගොඩු දාලා තියන්නේ ඉතිං ඒවගේම මෙන්න මේ පැත්තේ කොටස ඉතිං කෙරෝල කොටස ඉතිං ඒකට මං අන්තිවිත්තම බලන්න මනාද කරන්න කියලා ඉතිං දැන් අපි කරගන්නේ මේක වතර පුරෝගන්න ඉස්සෙල්ලා වතර පුරෝගන වෙලා සම්පූර්ණයෙන් දවස් දෙයක් විතර තියලා ඊරසායත් වතුර අයින් කරලා මොද වතුර අයත් දාන ඉට පස්සේ ප්ලාන්ටිං වීඩියෝ තම බලන්න හම්බෙන්න ඉතිං එතකොට තම බලන්නන්න මොනත් මේ පැත්ත කරන්න කියලා ඉතිං මගේ මේන් මඩියක තිබ මේ පැත්ත මේක කරන තමයි ඉතින් මේ පැත්තර මොනවත් දාන එකක් නැතිවී බහෝදුරට බලමු දැම්මොත් මේ වගේම ගල්පිටියත් දාලා මොක්කර ප්ලාන්ටක් හිටවයි ඉ වගේ ගත්තම වෙන්න ඉතිං එනම් බලමු වතුර පුරෝගන අපි කොමද අන්තිම ලුක්කෙක් කිය ඔගොල දකින්නදී මෙතර දැන් මං ඔතර පුරගන්න ටැන්ගකට තින් ඊට කලින් ගොලට කියන්නන ම මෙතරන්න මේ දාගත්තා
ඉතින් නැත්තම් මේ ඩච් ස්ටයිල් එක්ක ස්කේප් එකක් කරනවා. ඉතින් නැත්තම් නිකන් ප්ලාන් සීඩ් ගාම නිකන් ඩච් ස්ටයිල් සීන් එකක් නැන්නේ. තියෙන්නේ මම මෙතන ඩ්‍රිෆ්ට් උඩ් එකක් දාගත්තා. ඉතින් අර පැත්තට මොනවද දාන්නේ කියලා තාම හිතනවා. ඉතින් බලමු මොනවා හරි දාන්න. ඉතින් මේ පැත්තට දාගත්තා. ඉතින් දැන් දිනේ වතුර පුරව ගන්න ඉස්සෙල්ලා මං කිව්වා වගේ ඉතින් එනවා වතුර පුරව ගන්න. දැම්බේන්න ඇති ඇත්තනම වතුරටි පුරෝගන ඉවර ඉතින් වතුරටි පුරෝගත්තාම පොඩි කවඩි ගතියක් ඕන දකින්න නැති ඇගේ මෙන්න මේ කවඩ් ගතියක් තියෙන පොඩි ඉතින් ඒක කරගන්න බා ඉතින් මක් තෝදරන් ඇත්තනම ලොකු කවඩි ගතියක්කා නැහැ. ඉතින් එහින්ද ටෑන්ක දවස් දෙගත්තුනත් තියන්න ඔන්න හැ මේ සොයිල්ල කර පස්ස එක පොඩ්ඩක් මේ කඩිෂන්ෙන්න්න ඉතින් එහින්ද දැම මෙහෙම තියලා දැන් ආය සම්පූර්ණය වතුර අයින් කරලා අර පැත්තර මං මට අයිඩියක්කාව මේ පැත්තර මොකක්ද රන්න කියලතින් මගේ පැත්තර දැන් දෙයක් තියෙන මලස ඉදිහේ ස්කේප් එකේ පැත්තර තින් මගේ පැත්තරත් විදිර ස්කේප් එක කරගන්න ඉතිං අපින බලු මේ වතුරට අයිංගල්ල ස්කේප් එක කරන්න හොමද කියලා එන වතුරට අයිංගල් ඉස්සල බලු අපි වතුරට ඔක්කම අයිංගක නිවර ඉතින් ඔවල දකින්න ඇති වන් වතුරය ගන්ට අයින් කරගත්ත ඉතින් ම පොඩි වතුර පානයක් ඉතුරගත්ත වරන්න පේනැතිම පොඩි වතුර පානයක් තියෙනවා ඉතින් ඒ වතුර පාන දියගත්තේ දැන්මං අර පැත්තර දාලුණට පස්ස වැලි දානාවේ මේ හරිට දී වැලිදාගන්නත් ඕන ඉතින් වැලි මොනාද කියලමං කියන්නම් සෙලවි මෙන්න මේ ලයින්නේදී ගල්ටික දාගමු ගල්ටික දාලා මේ වගේ පස් දාන්න තියන්න මේ වගේ කලියරයක් දන්න දෙන්නේ අටලේරකගේ ඉතින් එනම් අපි ගල්ලේරක දාගු දැන් අපි මේ පැත්තට පස්දාගත්ත ඔලගින්නදී ගලුත්දාගත පසුදාගත්තා ඉතින් ඕන්නන් තවලේක අපිට දාන්න පුළුවන් ඉතින් මල්ලක තව ගල්යක් තියෙන අපි තවලේර දාලගුණු ලස්සන දෙ කියලා ලස්සන නැත්තන් අපි ගලවමු ඉතින් තවලේර දාල බලමු කියලා ඉතින් මම දාගන්න ඉතින් වෙන නිකන් දාගන්නේ පස්සේ ගල් මාරු කරනවා නිකන් ලස්සනට දාගන්න ලුක්කට ඉතින් මෙහෙම දාලා තාලියක් කුස් කරන්න පුළුවන් ඉතින් එම තමා පේන්නේ බලමු අපි නම් මේකටත් පස්දාගන බලමු මේ ගල්ටික හොම තියලා අපි හොම පස්දාග මන්දැන් ඔක්කොමටික් කරගත්තා ගොල දකින්නදී අර පැත්තම ලේරක හදාගත්තා මේක ඉදිහටම ඉතින් මෙ මේ පැත්තේ ගල්ටික දාලා වස්ටික දාගත්ත ඉතින් දැන්දිනට වැලිදාගන්නෙක් කරන්න ඉතිං වැඩිදාගන්නේ මෙන්න මේ ඒරයාකට එකන්න මෙන්න මේ ඒරියක ඉති වයිඩ ඉතිං අන්න ඒරියකට තමා මං මේ වැලිදාගන ඉතින් වැලි විදිරම පාච්චි කරන්නේ වරද මේ ස්ක්‍රීන්නේ පේන මුහුදු වැලිදාමන් පාච්චයන ඉතින් මේකත් කලින් සෙරප්පේ තිබ වැලිවර්ග කියන්නේ කලින් සෙරප්යම පාච්චන මේ වැලි තමා එහින්ද මේ ටැන් සෙරප්පගේ පාච්චි කරනා මේක මේක හත් ප්ලාන්සිට වෙන්න මේ වලම ප්ලාන්සිට වෙන්නේ මේක නිකංගල මේ පැත්තර දාන්න තමයි වැලික් ගන්න ඉතින් එනයි වැලියක දාගමු එන වැලික දාගනල බඩු අපි වැල්ටික දාගන වෙලා ඉතින් අපිට දැන් කරන්න තියන්නේ මේ වගේ තැන්වලට මේ පොඩිපොඩි හිඩස්තින්
ඉතිගන්නේ හිඩස්තින දැන්වලට කුඩු කරගත්ත කියන්නේ පොඩියට කඩාගත්ත කළුවල් පොඩියට දාගන්න ඕන මෙන්න මේ හරිය මේ වගේ දැන්වලට ඉතින් අවලට මේ ස්ක්‍රීන්න වෙන්න එන්නේ වන් පොඩියට මේ කඩාගත්ත කළුවල් තමා ඉතින් ඒවදා මම ටැන්ගේ වැඩිදුර ගල් විදිර දාන්න ගැන වැඩිපුර ලස්සන වෙන්න මේ වගේ තැන්වල්ල දානා ඉතින් එතකොට ටිකක් හාටස්කේපේ ලස්සනක් අපිට වෙන්නුම් කරන ඉතින් හින්දවාගේ වයිකල් දාගන්න ඉතින් අපි එටික දාගමු ඊපස්සේ එහෙම දාගනිලම අතුර පුරගන්න අත්ම කතා කරන්න ඉතින් විඩියෝ අන්තිමටම කතා කරන්නේ එනම් අපි කීවරටික් කරගමු ඉතින් අපි දැන් වතුර පොරෝගනි වෙලා ඉතින් ඔලන්ට දැන් පේන ඇති පොඩ්ඩක් ක්ලවුඩි ගතියක් තියෙනවා ටැංක් එකේ ඉතින් ඒක ගණන් ගන්න එපා මොකද මේක ෆිල්ඩර් වුණාට පස්සේ ඒක හරියනවා ඉතින් මෙතන මම ස්පොන්ජ් ෆිල්ටර් එකක් දාගත්තා ඉතින් ස්පොන්ජ් ෆිල්ටර් එක දාගත්තේ දැන්ට කොහොමද මේක ප්ලාන්ටින් කරද්දී වතුර අයින් කරලා අලුත් වතුර පුරවනවා ඉතින් හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් මේක තමයි හාර්ඩ්ස්කේප් එකේ කතාව ඉතින් අපි දැන් බලමු මේ හාර්ඩ්ස්කේප් එකේ ෆයිනල් ලුක් එක ඉතින් මේ වතුර ඔක්කොම ක්ලියර් වෙලා ෆයිනල් ලුක් එක බලමු ඉතින් ඊට පස්සේ අපි වීඩියෝ ඉවර කරනවා එහෙනම් අපි ෆයිනල් ලුක් එක බලමු ඉතින් ඔයාලා දකින්න ඇති කොහොමද මේ ටැංකියේ හාර්ඩ්ස්කේප් එක හැදුණු කියලා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ ටැංකියේ හාර්ඩ්ස්කේප් එක විතර හාර්ඩ්ස්කේප් එක ගැන ඉතින් අපි කතා කරන්නේ. ඉතින් ඊළඟට එන්න තියෙන ප්ලාන්ටින් වීඩියෝ එකකින් මේ ටැංකිය කොහොමද ප්ලාන්ටින් කරන්න කියලා. ඉතින් අනිවාර්යෙන් ප්ලාන්ටින් වීඩියෝ එක තව දවස් දෙක තුනකින් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් කොහොම හරි ඔය විදිහට තමයි වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් තවත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක යොදලා ඉන්න. ඉතින් මේ ටැංකියේ ඉස්සරහ වීඩියෝස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේට කැමති අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම මොන හරි ටැංකිය හාර්ඩ්ස්කේප් එක හදුන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එන අතරින් එන්නම් තවත් මේ වගේ සුබිනෝ වීඩියෝ එකක් කරන්